මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ කොහොමද ඔයාගේ ඩයලොග් රවුටර් එකේ පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න කියලා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකකින් හරි කම්පියුටර් එකකින් හරි ඔයාගේ ඕනම වෙබ් බ්‍රවුසර් එකකින් මෙන්න මේ වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න ඕනේ 192.168.8.1 කියන මෙන්න මේ IP ඇඩ්‍රස් එක. මේ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනදී මේ නිල් පාටෙන් මම කියපු IP ඇඩ්‍රස් එක මේ විදිහට නිල් පාටට වෙලා. මේක ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට වගේ IP ඇඩ්‍රස් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ පේජ් එකක් ඕපන් වෙනවා. මෙතනදී මේ go to login කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට go to login කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතනදී මේ page එකේ තියෙනවා refresh සහ login කියලා. ඒ වගේම signal strength එක පෙන්වනවා. අපිට පුළුවන් මෙතනදී මේ login කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ යාට username සහ password කියලා type කරන්න තියෙනවා මෙන්න මේ වගේ boxes දෙකක්. එතකොට ඔයා කරන්න තියෙන්නේ ඔයාගේ router එක පිටිපස්සේ තියෙන කොලයක්. මේ කොලේ username එක සහ password එක තියෙනවා. ඔයාට තියෙන්නේ ඒක බලාගෙන හරියටම simple capital ඒ විදිහටම මේක type කරලා ඉවර වෙලා ඔයාට පුළුවන් මෙතනදී login කියන බටන් එක click කරන්න. මේ විදිහට login කියන බටන් එක click කරාට පස්සේ මෙන්න මේන menu එකේ device setting කියන එකට යන්න ඕනේ. මේ device setting කියන එකට ගියාට පස්සේ ආයෙ ඔයාට යන්න ඕනේ ආය යන්න තියෙන්නේ මෙන්න මෙතනදී device setting කියන එක යටතේ තියෙන මෙන්න මේ Wi-Fi setting කියන බටන් එක click කරන්න ඕනේ. මේ විදිහට මේක ක්ලික් කරාට පස්සේ මෙතනදී පාස්වර්ඩ් එක වෙනස් කරගන්න මෙන්න මෙතනදී පුළුවන්. ඊට කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඊළඟ වීඩියෝ එකේදී මම අරගෙන එනවා කොහොමද අපේ රවුටර් එකට කෙනෙක් ලොග් වෙලා ඉන්නවනම් ඒ කෙනාව බ්ලොක් කරන්න කොහොමද කියලා. ඒ වගේම රවුටර් එකට කනෙක්ට් වෙන්න පුළුවන් මෙම්බර්ස්ලා ගණන සීමා කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙම්බර්ස්ලා දෙන්නෙක්ට ලොග් වෙන්න ඕන නම් ඒ දෙන්නෙක්ට විතරක් ලොග් වෙන්න පුළුවන් විදිහට රවුටර් එක හදා ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ එකකුත් ඉස්සරහට ගේනවා. ඒ වගේ වීඩියෝ එකක් ඔයාලට බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හරි අපි බලමු කොහොමද දැන් මේ password එක change කරගන්න කියලා. මෙතනදී මෙන්න මේ option එකට ආවට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතනදී මේ display password කියන එක. මෙතනදී ඔයාලට පුළුවන් මේ password එක අයින් කරලා ඔයාලට පුළුවන් ඔයාලට කැමති password එක මෙතනදී type කරලා මේ පහළ තියෙන apply කියන බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ router එක automatically restart වෙලා device වලින් router එක forget වෙලා අහපව් නැවත phone වලින් Wi-Fi බටන් එක click කරලා ඔයාගේ router එක connect කරගන්න පුළුවන් ඔයා දුන්නු අලුත් password එක දීලා. ඒ වගේම ඔයාගේ phone එකේ Wi-Fi එක click කරද්දී ඔයාගේ router එකේ name එක පෙන්නනවා dialog 4G කියලා මෙන්න මේ විදිහට. ඔයාට පුළුවන් මේ name එක වෙනස් කරගන්න මෙතනදී මේ network name SSID කියන එකකින් ඔයාට කැමති name එකක් දීලා ඔයාට පුළුවන් ඒකත් වෙනස් කරගන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා මගේ channel එකත් එක්ක ඔයාලා හැමෝම එකතු වෙන්න.